කොහමද ගයිස් අද අපි ඔයාලා එක්කන් යනවා කොටකඟ දියැලි දාමය බලන්න. අපි ආවේ තෙල්දෙනියෙන් ඇවිල්ලා රංගලට ආවා. රංගලින් තංගප්පුවට ඇවිල්ලා තංගප්පුවෙන් තමයි අපි මේ ට්‍රේල් එක පටන් ගත්තේ. දැන් වෙලාව 8ට කිට්ටු වෙලා තියෙන්නේ උදේ. අද ගමනට මගෙත් එක්ක මෙතනින් එකතු වෙලා ඉන්නවා. මෙතනින් සංජීව ඉන්නවා. අතනින් අපේ වසන්ත අයියා ඉන්නවා. මම මේ කොටකඟ දියැලි දාමය පොඩ්ඩක් හැදුණු විදිය පොඩි විස්තරයක් කියවුවා නම් හොඳයි කියලා හිතුවා. කොටකඟ දියැලි වල ආරම්භය විදියට සලකන්නේ මේ කොටකඟ පතනක් තියෙනවා. එතෙන් දෙන පොඩි දියපාරවල් එකතු වෙලා තමයි මේ කොටකඟ ඇල්ල විදියට පල්ලෙහාට වැටෙන්නේ. ඒක ඇලි 7කින් සමන්විත වෙලා තියෙනවා. නකල්ස් වල නිරිත දිග බෑවුම පැත්තෙන් තමයි පල්ලෙහාට හැදහැලෙන්නේ. කොටකඟට එනකම්ම දුර කිලෝමීටර් 8ක් විදියට තමයි සලකන්නේ. බලන්න මේ හරිය වයිබ් එක මෙන්න මේ වගේ තියෙන්නේ. තනිකරම මීදුවෙන් පිරීලා තියෙන්නේ. මේ පැත්තේ අපේ කට්ටිය උඩට යනින් ගමන් ඉන්නේ. මේ කොටකඟේ එකතු වෙන වතුර ටික ඊගාවට එතනින් එහාට යනවා මේ හුළුගඟට එකතු වෙනවා. හුළුගඟෙන් වික්ටෝරියා ජලාශයට තමයි ඊළඟට වැටෙන්නේ එක. වික්ටෝරියා වලින් ආයේ මහවැලි ගඟ හරහා ත්‍රින්කෝ වලින් වගේ තමයි මුහුදට වැටෙන්නේ. එහෙම තමයි මේකේ ගමන් මාර්ගය තියෙන්නේ. කොටකඟ දියැලි දාමේ. අපි මෙච්චර වෙලාවක් උඩට ලොකු නැක්මක් තමයි නැගගෙන ආවේ. අපි දැන් මෙන්න මේ වගේ හරියට ඇවිල්ලා ඉන්නවා. අපි දැන් උදේට මොනවාරි ටිකක් කාලා චූටි බ්‍රේක් එකක් අරගෙන යන්න කියලා තමයි බැලුවේ. එහෙනම් අපි පොඩි බ්‍රේක් එකක් ගන්නවා මෙතන. මේ නිතරම මගෙන් කීප දෙනෙක් අහන ප්‍රශ්නයක් පොඩ්ඩක් මට මතක් වුණා. මේ මොනවාරි සාධාරණ පිළිතුරක් ඒකට දෙන්න ඕනි කියලා. මේ ඇත්තටම මේ වගේ හයික් යන්න ගෙදරින් ගැටලුවක් නැද්ද කියලා තමයි ගොඩක් දෙනෙක් අහන්නේ. මගෙන් කෝල් කරලා වුණත් මගදී හම්බ වෙලා වුණත් අහනවා. මේ ඒකට සාධාරණ පිළිතුරක් දෙන්න ඕනි කියලා හිතුවා මේ වෙලාවේ. මේ ගෙදරින් කිසිම ගැටලුවක් නැහැ. මොකද මේ වගේ හයික් එකක් යනවා කිව්වම ගෙදරින් කවදාවත් එපා කියලා නැහැ. එයාලා මගේ වයිෆුයි අම්මයි දුවයි පුතයි ඒ 4 දෙනා තමයි ලොකු සහයෝගයක් දෙන්නේ. වයිෆුයි අම්මයි උදේම නැගිටලා මේ එන්න කෑම එක හිටන් හදලා දෙන්නේ. එයාලා තමයි උදේ නැගිටලා. ඉතින් එයාලා ලොකු සහයෝගයක් දෙනවා. ඒ හින්දා ගෙදරින් එහෙම ලොකු ගැටලුවක් මේ මෙච්චර කාලයකට ඇති වෙලා නැහැ. ඒ වගේම මේ මගේ වටේ ඉන්න යාළුවෝ නෑදෑයෝ ඒ වගේම වැඩපොලේ හැම දෙනාවත් මේ හයික් එකක් යනවා කිව්වම පුළුවන් හැම වචනකින්ම හරි උදව්වක් කරනවා. ඉතින් ඒ හින්දා හයික් එකක් යනකොට මේ තාම නම් එහෙම ලොකු ගැටලුවක් ඇති වෙලා නැහැ. ඒත් ගෙදරින් මේ සෝලෝ යනවට නම් කැමති නැහැ. මොකද ඒකේ ලොකු රිස්ක් එකක් තියෙනවා තාම. මොකද තනියම යනවා කියන්නේ ඒක ලොකු රිස්ක් එකක් එක අතකට. ඒකට ඉතින් අකමැති එක වෙන එක සාධාරණයි. මාත් මගේ මතයත් තනියම නම් හයික් කරන එක එච්චර හොඳ දෙයක් නෙවෙයි. මොකද හදිස්සියකදී වැටුණත් අත දෙන්න හරි කවුරු හරි ඉන්නවනම් තමයි වටින්නේ. ගෙදරින් කරපු මේ වගේ උදව් නැති වෙන්න මේ මෙච්චර කාලයකට මිස්ටි හයික කෙනෙක් බිහෙන්නේ නැති වෙයි. ඉතින් මම හිතනවා සාධාරණ පිළිතුරක් මේ ප්‍රශ්නෙට දුන්නා කියලා. එහෙම ඉස්සරහට එද්දී මේ වගේ වතුර පාරක් හම්බුණා මෙතන ලස්සන. අපිට මේ පැත්තට තමයි යන්න තියෙන්නේ. පල්ලෙහා පැත්තට ඇල ගලාගෙන යනවා. අපි මේ පැත්තෙන් තමයි ආවේ. අපිට ලස්සන මල් වර්ගයක් හම්බුණා. මේ බිම තමයි පිපිලා තියෙන්නේ.
නම් තංගප්පුවට එන්න. බලන්න අපිට තවත් ලස්සන මලක් හම්බුණා. ඒක ගහක් උඩ තමයි පිටලා තියෙන්නේ. මේ අපි ලං කරලා තමයි ගත්තේ. මේ වගේ මේ නෙළුව මල් පිපිලා තියෙනවා. මං හිතන්නේ මේක මේ සුදු පාට නෙළුව එක වෙන්න ඕන මේ පැත්තේ තියෙන්නේ. මේ වගේ මල් පිපිලා තියෙනවා දිගටම. වල ලස්සන සුපිරිම ලස්සන පඳුරක්ම පිපිලා තිබ්බා. බලන්නකෝ යාලගේ ලස්සන. මෙතන අපේ වසන්ත අයියා ඉන්නවා. මෙතන සංජීව ඉන්නවා. මේ කොටගඟ පාලම උඩ තමයි ඉන්නේ. මේ පල්ලෑයෙන් කොටගඟ තමයි ගලාගෙන යන්නේ. ගයිස් දැන් වෙලාව 9:00යි. අපිට පැය එකමාරක් වගේ තමයි මෙතෙන්ට එන්න ගියේ. කොටගඟ පාලම පහුවෙලා ඉස්සරහට එනකොට මේ වගේ වම් අත පැත්තට පොඩි අඩිපාරක් තියෙනවා. ඒක තමයි කොටගඟ පතනට යන්න තියෙන්නේ. අර පෙන්නේ කොටගඟ පතන. මේ පැත්තේ ගෙලින් පාර ගියොත් නකල්ස් පයුපීක්ස් යන පාර. අපි දැන් මේ කොටගඟ පතන හරහා ගිහිල්ලා කොටගඟ දියැලි දාමය බලන්න තමයි යන්නේ. ඒකලා දියැලි දිගේ පල්ලයට බහින්න තමයි යන්නේ. එනවා ඉස්සරහට ගිහිල්ලා බලමු. තමා කොටගඟ පතන වටේම මීදුමෙන් වැහිලා තියෙන්නේ. අද views නම් මොකුත් නැහැ. හුලඟ හොඳටම තියෙනවා, මීදුම හොඳටම තියෙනවා. මේ පේනවනේ මීදුම යන විදිය. මෙතන අපේ වසන්ත අයියා ඉන්නවා. සංජීව ඉන්නවා. අද නම් මීදුම සැරටම තියෙනවා. මේ වතන ගාවින් පොඩක් පාරත් හොයාගන්න අමාරු වෙලා තින්නේ. වටේම පේන්නේ නැහැ මොකොත් මීදුමෙන් වෙයිලා තියෙන්නේ. අපි මේ පාර හොයාගෙන වගේ ඉස්සරහට යන ගමන් තමයි ඉන්නේ. අපේ සංජීව ඉස්සරහින් යනවා. අපි මේ පතනින් පල්ලයට යනින් ගමන් ඉන්නේ. මේ පැත්තෙන් වසන්ත අයියා එනවා. මේ වටේම මීදුමෙන් වැහිලා තියෙන්නේ. මුළු පතනම තනිකරම හොල්මන් වයිප් එකක් තමයි තියෙන්නේ. කොටගඟ පතනේ තියෙන මේ වතුර පාරවල් එකතු වෙලා තමයි අපි මේ බලන්න යන කොටගඟ ඇලි ටික නිර්මාණය වෙලා තියෙන්නේ.
මේ පතනේ එකතු වෙලා තියෙන වතුර ටික ටික මේ පේනව නේද ඔයාලට මේ වතුර පාර ටික ටික දැන් ලොකු වෙගෙන එනවා. අපි මේ ඇල්ල දිගේ අයින දිගේ තමයි පාර යන්න තියෙන්නේ. පාර ලෙස්සනවා පරිස්සමෙන් යන්න ඕන. දැන් නම් මේ වගේ අඩි පාර හම්බ වෙලා තියෙන්නේ. පතනට ඇවිල්ලා පොඩ්ඩක් නතර වුණා මේ චොක්ලට් ටිකක් කාලා බීම ටිකක් එහෙම බීලා යන්න තමයි නතරුනේ. මේ පේනවනේ තොප්පි වලත් එක්ක තනිකරම පින්න ඇවිල්ලා තියෙන්නේ මේ මූණේ හැමතැනම. මේ හරිය නම් පාර මේ වගේ හොඳටම හදලා තියෙනවා. අපි පතනෙන් පොඩ්ඩක් පල්ලෙහාට බැස්සා. දැන් පාර මේ වගේ හොඳට හදලා තියෙනවා මේ හරියේ. කට්ටියම මේ මෙතන ඉන්නවා මේ උඩින් පල්ලෙහාට බැහැගෙන ආවේ. දැන් එනකොට මේ මෙතන බෝඩ් එක තියෙනවා මේ 6යි 7යි ඇලි වලට යන පාර තමයි මේ පැත්තට තියෙන්නේ. අපි උඩින් තමයි ආවේ. එතකොට මෙහෙට ගිහිල්ලා තමයි මේ ඇලි බලලා මං හිතන්නේ ආයෙම ඇවිල්ලා මෙතනින් පල්ලෙහාට යන පාර තියෙනවා. පාර දිගේ පල්ලෙහාට යන්න තමයි තියෙන්නේ. එහෙනම් අපි 6යි 7යි ඇලි වලට ගිහිල්ලෙමු. තනිකරම මේ බටක් කැලෑවක් අස්සෙන් තමයි යන්න තියෙන්නේ. පාර වැටිලා තියෙන්නේ. මේ මෙනකොට අය පාර පොඩ්ඩක් දෙකට බෙදෙනවා. මෙතනින් පල්ලෙහාට යන්න තියෙන එකක් උඩට යන්න තියෙනවා. මං හිතන්නේ ඇලි දෙකට වෙන වෙනම යන්න ඕනේ නැති. අපි උඩ එකට ගිහිල්ලා බලලෙමු. ඕනේ මං හිතන්නේ අපි උඩම ඇල්ල ගාවට ආවා දැන්. බලන්න ළමයි ලස්සන.
මෙතන මේ ඇල්ල ගාවින් මේ පැත්තට එනකොට මෙතනින් උඩට යන්න පාරක් තියෙනවා. ඒකෙන් ඇල්ල උඩට යන්න පුළුවන්. අපි එතනින් උඩට ගිහිල්ලා බලමු. දැන් අපි මේ ඇතුළේ ඉඳන් ඒ පාර දිගෙන් ආය අර ඇල්ල උඩට හරියට ආවා. මෙතන අයිනට තමයි යන්න. මෙතන අපි පල්ලෙහා හිටිය දියැලේ වතුර දැම්පේ උලම් පාරට උඩට විසි වෙනවා. අපි ඒ ඇල්ල උඩ තමයි ඉන්නේ දැන්. පල්ලෙහාට ගිහිල්ලා පල්ලෙහා ඊළඟ ඇල්ල බලන්න යන්නේ. එන ඉස්සරහට යන්න. පල්ලමක් තමයි තියෙන්නේ. හොඳටම ලස්සනවා පරිසරෙ වහිනවනේ. මේ පේනවනේ අපේ කට්ටිය එන විදිය. අපි දැන් ඊළඟ ඇල්ල ගාවටත් ආවා.
දැන් අපි මේ 6යි 7යි ඇලි දෙක බලලා ආයෙත් කලින් බෝඩ් එක තිබ්බ තැනට ආවා. මේ එතනින් ආයේ මේ පල්ලෙහාට යන පාර දෙක තමයි යන්න තියෙන්නේ. පල්ලෙහාට යන් එන. අපි උඩේ ඉඳන් දිගටම පල්ලෙහාට ආවේ. ඊළඟට මේට පාර තියෙනවා පල්ලෙහාට යන්න. ඊට කලින් මෙතන පස්වෙනි ඇල්ල තියෙනවා. අපි ඒක බලන්න තමයි ඊගාවට යන්නේ. අපේ යාළුවෝ දෙන්න එනවා. එතන ලස්සනයි. මෙතනින් එහාට ලෝකාන්තය. හරිම ලස්සන දැනක් හම්බුණා අපිට. පස්වෙනි ඇල්ල ගාව නම් හරිම සුන්දරයි. අද මීදුම වැඩි හින්දා ඇල්ල පෑදිලෝ පේන්නේ නැති තරම්. දැන් අපි ආයෙත් පස්වෙනි ඇල්ල ගාව ඉඳන් අර එන පාර ගාවට ඇවිල්ලා පල්ලෙහාට යනින් ගමන් තමයි ඉන්නේ. අපි මේ 4 වෙනි ඇල්ල ගාවට යන්න තමයි යන්නේ. මේ යන පාර දිග මේ පැත්තට හැරිලා තමයි යන්න ඕන 4 වෙනි ඇල්ලට. මෙතන තියෙනවා බෝඩ් එක. දැන් බෝඩ් ගහලා තියෙන්නේ. මේ පැත්තට තමයි යන්න තියෙන්නේ. දැන් අපි 4 වෙනි ඇල්ල ගාවටත් ආවා.
කොහොමද ලස්සන. ඉතින් ජීවිතේ විඳින්න ඔයාලගේ ජීවිතේ වටිනා කාලය තමයි තප්පරෙන් තප්පරේ ගෙවිලා යන්නේ. මේ වගේ තැන් වලට ඇවිල්ලා ජීවිතේ විඳින්නත් පුරුදු වෙන්න. අපි දැන් 4 වෙනි ඇල්ල බලලා පාර ගාවට ඇවිල්ලා මේ ආයේ පල්ලෙහා ඇල්ල ගාවට පල්ලෙහාට බහින ගමන් තමයි ඉන්නේ. අපි පල්ලෙහාට පාර දිගේ එද්දී අපිට ලස්සන යාළුවෙක් හම්බුණා. දුම්බර අංකඩු සම්බුණා. මේ බලන්න යාගේ ලස්සන. අපි දැන් මේ ඊළඟ ඇල්ල ගාවට යන තැනට ඇවිල්ලා ඉන්නේ. අතනින් 3 වෙනි ඇල්ල ගාව බෝඩ් එක ගහලා තියෙනවා. අපි දැන් ඉස්සරහට යන් බලන්න. අපි ශීඝ්‍ර බෑවුම පල්ලෙහාට බෑගෙන ආවා ගොඩක් දුර මේ 3 වෙනි ඇල්ල ගාවට එද්දි නම්. මේ තියෙන්නේ 3 වෙනි ඇල්ල. එහෙම එද්දි අපිට අර බිම ඉස්සෙල්ලා හැදිලා තිබ්බේ අර දම් පාට වර්ගේනේ. ඒකෙම කහ පාට වර්ගයේ මල් හම්බුණා. මේ බලන්න යාළුවගේ ලස්සන. අපි ඇල්ල පැත්තට යන්. අපි ඊළඟ ඇල්ල ගාවටත් ආවා. බලන්න මේ සෝබාදාම කොච්චර ලස්සනද කියලා. කාලයන් එන.
දැන් අපි ඒ ඇල්ලත් බලලා ඉවරලා ආයෙත් මේ පාර ගාවට ඇවිල්ලා ඊළඟ ඇල්ල ගාවට පල්ලෙහාට යනින් ගමන් ඉන්නේ. අපි ඉස්සරහින් මේ සංජීව යනවා. එතකොට වසන්ත අයියා යනවා ඊට ඉස්සෙල්ලා. මේ වගේ පල්ලමක් තමයි තවත් තියෙන්නේ දිගටම. පරිස්සමෙන් පල්ලෙහාට යනවා ඉතින්. අපි දැන් පල්ලෙහාට ආවා. දැන් මේ දෙවෙනි ඇල්ල ගාවට මෙතනින් ඇතුළට ඇහැරෙන්න තියෙන්නේ. ඊළඟට පල්ලෙහාට මෙහෙට ඇවිල්ලා යන්න ඕන පල්ලෙහාට. අපි දැන් දෙවෙනි ඇල්ලට යන්. මේ තියෙන්නේ දෙවෙනි ඇල්ලේ බෝඩ් එක. පේනවනේ බහින විදිය අමාරු මාර්ගයක් තමයි තියෙන්නේ. ඔන්න ගායිස් අපි දෙවෙනි ඇල්ල ගාවටත් ආවා. දැන් අපි දෙවෙනි ඇල්ලත් බලලා ආයෙත් මේ පාර හරියට ඇවිල්ලා තින්නේ. මේ මෙතනින් ආයෙත් දිගටම පල්ලෙහාට යන්න තියෙන්නේ අන්තිම ඇල්ල බලන්න. අපි ඒකටත් ඉස්සරහට යන්. දැන් අපි ඇවිල්ලා පළවෙනි ඇල්ල ගාවට යන්න තමයි ලෑස්ති වෙන්නේ. මේ බෝඩ් එක ගහලා තියෙන්නේ. අපි එහෙනම් ඉස්සරහට යන් පළවෙනි ඇල්ලටත්. දැන් අපි පළවෙනි ඇල්ල කියලා ගහලා තිබ්බ බෝඩ් එක ගාවින් ඇතුළට ආවා. එතන පාර නම් හොඳටම කැලේ වෙලා කට්ටිය ඇවිල්ලා නෑ වගේ. ආපුවාම මෙන්න මේ වගේ තැනකට තමයි අමාරුවෙන් ආවේ. මේ වගේ වතුර පාරක් තියෙනවා මෙතනින්. ඊට පස්සේ ඒක ගිහිල්ලා මෙතනින් පල්ලෙහාට ඇවිල්ලා මෙතනින් ඇල්ල හැදෙනවා. මං හිතන්නේ මේක වෙන්න ඇති පළවෙනි ඇල්ල කියලා කියන්නේ. ලොකෝ බෑවුමක් තියෙන්නේ මෙතනින් පල්ලෙහාට. මේ හරියේ වටේ පරිසරය මේ වගේ තමයි පේන්නේ. අපි දැන් පළවෙනි ඇල්ල ගාවටත් ගිහිල්ලා මේ අඩිපාර ගාවට ආවා. ප්‍රධාන අඩිපාර ගාවට. පළවෙනි ඇල්ල ගාවට නම් මේ පාර දැන් වගේ තමයි සුද්ධ කරගෙන යන්නේ. එහෙම ලොකුවට යන්නත් අමාරුයි. ඒ ඇල්ලේ මුදුනට වගේ තමයි මේ පාර වැටෙන්නේ. එතනත් ලොකු ඇල්ලක් තියෙනවා. අපි එහෙනම් පල්ලෙහාට යන්. අපි මේ පැත්තෙන් තමයි පල්ලෙහාට ආවේ ඔහොම දිගටම. මේ ඊට පස්සේ දැන් ඇලි 7ම බැහැලා ඉවරයි. පාර මෙතනින් එහාට දිගට ඔහොම තියෙනවා පල්ලෙහාට. ඉස්සරහා පැත්තේ view එක නම් ඔය වගේ තමයි පෙනුනේ. අද උඩ නම් කිසිම view එකක් සෙට් උනේ නෑ. මොකද මීදුමෙන් වැහිලා තිබ්බේ. දැන් අපි මේ කොටගඟ පැත්තෙන් මේ ට්‍රේල් එක උඩට යනවා නම් මෙතනින් තමයි පටන් ගන්න ඕනේ. මෙතන මේ බෝඩ් එක තියෙනවා. දැන් අපි තංගප්පුවේ ඉඳන් උඩින් ඉඳන් ඇවිල්ලා පල්ලෙහාට තමයි බැස්සේ. දැන් මේ අපි එන්ඩ් එකට වගේ ඇවිල්ලා තියෙනවා. මෙතනින් දැන් කෙලින්ම අපි කොටගඟට යන්න ඕන. කොටගඟට ගිහිල්ලා අපි මේ තංගප්පුවට ඇවිල්ලා ආව නිසා අපේ වාහන ටික තංගප්පුවේ තියෙන්නේ. දැන් අපි කොටගඟට පයින් ගිහිල්ලා එතනින් මොකක් හරි වාහනයක යන්න ඕන අය තංගප්පුවට බයික් එක ගන්න.
එහෙනම් අපි පල්ලෙහාට යන්න. අපිට ආපු ඇලි දිගේ ආවේ අපි එතකොට දැන් මර ඇල්ල පොඩ්ඩක් අපිට පේනවා. මේ හරියට නම් දැන් පොඩ්ඩක් අවුව වැටුණා. වටේටම view එක ඔය වගේ තමයි තියෙන්නේ. අපි මේ පාර දිගේ ඉස්සරහට යන්න ඕන. මේ මෙතනින් අර ඈත අපිට පේනවා නායකය තැනක්. පොඩ්ඩක් ලං කරලා බලමු මෙතන. මේ වගේ නායකය තැනක් තියෙන ඉස්සරහින් අපිට පේන්න. දැන් නම් මේට හොඳට අවුව වැටලා තියෙන්නේ. බලමු වටේ view එක කොහොමද පේන්නේ කියලා. මේ අපි ආව පාර තමයි දිගටම පේන්නේ. ඔය වගේ ලස්සන view එකක් තියෙන්නේ පල්ලෙහා වටේටම. මේක දිගේ ඉස්සරහට අපි යනවා දැන් කොටගඟ ගමට. අපි දැන් මේ කොටගඟ ගම්මානේ පටන් ගන්න හරියටම වගේ පල්ලෙහාට ආවා. මේ හරිය මේ වගේ මේ ජල සම්පාදන මණ්ඩලෙන් වතුර ගන්න තැනක් තියෙනවා. මේ අපි අර පැත්තට තමයි පල්ලෙහාට යන්න තියෙන්නේ. ඔයාලත් මේ ලස්සන පරිසරය ඇවිල්ලා රස විඳින්න ඔයාලා හැමෝටම එන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම ඉතින් එන ගමන් මේ පරිසරය අපවිත්‍ර නොකර සිරි නරඹලා යන්න කියලා ඔයාලා හැමෝටම ආරාධනා කරනවා. මේ ආපු ගමන කරදරයක් බාධකයක් නොවේ. ඊටාම සතුටින් අපි මේ ගමන නිමා කරා. මේ මගේ පළවෙනි අවස්ථාව මේ වගේ ඇලි හතක් බැලීමට උස කන්දක් නැංගේ ඇත්තරම ඒ ගැන මම ගොඩාක් සතුටු වෙනවා. එහෙනම් දැන් අපි මේ හයික් එක ඉවර කරන්න ලෑස්තිලා ඉන්නේ. ඉතින් මේ වගේ ලස්සන වීඩියෝ ඔයාලා දිගටම බලන්න ඕන නම් මගේ channel එක subscribe කරලා තියාගන්නත් අමතක කරන්න එපා. like කරන්න, comment කරන්න, share කරන්න. එහෙනම් අපිත් මේ වගේ ලස්සන තවත් වීඩියෝ එකකින් හම්බ වෙමු.